හරිලම අපි එහෙනම් දැන් මේ සෝදානම් වෙන්න යන 2000 අවුරුද්ද ඇවිල්ලා තියෙන ඉලෙක්ට්‍රොනික්ස් එසේ එක සාකච්ඡා කරන්න. අපි එහෙනම් ලස්සනට පටන් ගමු. අපි මේ සාකච්ඡා කරන්න යන්නේ 2000 A level එසේ එක. එහෙනම් අපි ලස්සනට වැඩේ පටන් ගමු. කොහොමද අලුත් වැඩේ සෙට් වෙන්නේ කියලා බලන්න. අපවර්තන නොවන ප්‍රදානය හරිද ඒක V1 ලු. අපවර්තන ප්‍රදානය V2 සහ ප්‍රදානය V0 පැහැදිලිව දක්වමින් කාරකාරාත්මක වර්ධකයක පරිපත සංකේතය දක්වන්න. අපි දන්නවා කාරකාරාත්මක වර්ධකයේ චීස් කෑල්ලක් වගේ නෙමෙයි. ධනාග්‍රය ඍණ. මේ ධනාග්‍රයේ තේරුම ඒ තමයි කවුද? අපේ අපවර්තන නොවන වර්ධනය. මේ තියෙන්නේ අපවර්තන නොවන වර්ධනය. හරිද? අපවර්තන නොවන වර්ධනය. ඒ වගේම ඍණාග්‍රය කියන්නේ අපවර්තන වර්ධන. අපි දන්නවා කිසියම් අවස්ථාවකදී අපවර්තන නොවන වර්ධනයක් ලබා ගන්න නම් අපි මේ අපවර්තන වර්ධනයක් ලබා ගන්න අපවර්තන නොවන අග්‍රය භූගත කරලා අනිත් එකට මේ ප්‍රදානය දෙනවා. මේ තියෙන අවුට්පුට් එක. හරිද? අපිට කියනවා මෙහෙම කරන්නලු අපවර්තන නොවන ප්‍රදානය V1 කියලා ගන්නලු. එහෙනම් මෙයා V1. හරිද? එහෙනම් මෙයා V1 ලු. මෙයා V2 ලු. අවුට්පුට් එක Vout කියලා ගන්නලු. Vo කියලා ගන්නලු. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? කාරකාරාත්මක වර්ධකයේ විවෘතුරු ලාභයේ A නම් V1 V2 ප්‍රදාන සහ V0 අතර සම්බන්ධ ළමයි. මේ විදිහට අපි ඉගෙනගෙන තියෙනවා එකපාර V1 සහ V2 කියලා අවුට්පුට් දෙකක් දෙද්දී එයා V ඉන්පුට් එක විදිහට බාර ගන්න මොකක්ද? ඒ දෙකේ වෙනස. අපි දන්නවා V ධන ඍණ V ඍණ කියන වෙනස ගන්නෙ. ඒ කියන්නේ V1 ඍණ V2 කියන වෙනස. ඒ කියන්නේ V out එක අපිට තියන්න පුළුවන් මෙහෙම කොහොමද? V output එක සමානයි වෝල්ටීයතා ලාභය වාරයක්. හරිද? V1 ඍණ V2 කියලා. ඔන්න ඒක ලිව්වා. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ අපිට කියනවා ඒක හරි. 741 කියන කාරකාත්මක වර්ධකයට 10 5 1 විවෘතුරු ලාභයක් තියෙනවලු. ඒට ධන හෝරින 5 වෝල්ට් වෝල්ටේජ් සැපමක් සම්බන්ධ කරලා තියෙද්දි කාරාවතරයට V1 ඍණ 3ක් සහ V2 ඍණ 5ක වෝල්ටේජය වේලුවොත් ප්‍රධාන වෝල්ටේජය V0 ගේ අගය ද්‍රව්‍යතාව සහ විශාලත්වයේ ආසන්න අගය කොච්චරක්ද කියලා බලාපොරොත්තු වෙනවා මේ බලාපොරොත්තු වෙන ප්‍රතිදානය කීයද කියලා අහනවා. අපිට ලැබෙන අගය කීයද කියලා අහනවා. හරිද? ඉතින් ළමයි අපවර්තන නොවන වර්ධනයක් නම් සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම ද්‍රව්‍යතාවය කියන එක ධනනේ. අපි පොඩෙන්ඩ මුලින්ම V input signal එක ගණනය කරන්න. ඒක V1 ඍණ V2. V1 දීලා තිබුණා ඍණ 3යි මිලිවෝල්ට්. මෙයා දීලා තිබුණා ඍණ 5යි මිලිවෝල්ට්. ඒ දෙකේ වෙනස ළමයි 2යි මිලිවෝල්ට්. මෙයා ධනාව කියන්නේ ද්‍රව්‍යතාවය ධන කියන එක. හරිද? ද්‍රව්‍යතාවය ධන. හරි. 2යි. එහෙනම් මම මෙයාට V out කරණය කරගන්නම් මෙහෙම. මෙයාලා දාලා V out කරණය කරන්නම් AV වාරයක් 2 මිලිවෝල්ට්. අපිට AV එක වැඩි කිරීම 10 5ක් කියලා දුන්නා. මෙයා දෙක වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් අපි 200 වෝල්ට් එකක් බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට කාරකාරාත්මක වර්ධකයකට අපි දන්නවා ධන VS ඍණ VS තියෙනවා. ඒ වගේම කාරකාරාත්මක වර්ධකයක V out එකත් එක්ක V in එකත් එක්ක අපි ඉගෙනගෙන තියෙනවා V out එක විචලනය වෙන්නේ මෙන්න මෙහෙම එක්තරා අවස්ථා දෙක සන්තුෂ්ත වෙනවා. දැන් මේක නම් ධන සන්තුෂ්තයි. හරිද? ප්‍රස්ථාරය මෙහෙම දුන්නත් ඒක ඍණ සන්තුෂ්තයි. ඒ සන්තුෂ්ත වෙන අවස්ථාවේදී එයාට තියෙන්න පුළුවන් නාගය VS හෝ VS ඍණ දෙකක අගයක් ආශ්‍රිතව තියෙන්න ඕනි. එහෙනම් ඔයාලට පේනවා 200 වෝල්ට් වෝල්ටීයතාලාභයක් බලාපොරොත්තු වුණාට අපි දෙන කෝෂයට තියෙන VS අපි දෙන කෝෂයට තියෙන VS ඒ කියන්නේ 15යි වෝල්ට්. ඒතර ඔයාලට මෙතන උත්තරේ ලියන්න පුළුවන්. ඇත්තම V out එක එක්ක 15යි වෝල්ට් නැත්නම් 15 ඍණ 2 සමානයි 3යි වෝල්ට්. මේ දෙකටම ලකුණු දෙනවා. එතකොට ලියන්න පරිපූර්ණ නොවන සලකා දෙකක් අඩු කර ඇත කියලා. අපිට R1 සහ R2 ප්‍රතිරෝධ දෙක සපයා ඇත. ප්‍රධාන සවදාන පැහැදිලිව දක්වමින් අපවර්තන නොවන වර්ධකයක පරිවර්තන රූප සටහනක් අඳින්න. අපිට ප්‍රතිරෝධ දායලා තියෙන්නේ අපිට වෝල්ටීයතාලාභය අවශ්‍ය පරිදි කන්ට්‍රෝල් කරගනින්න කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අපි සම්වෘත බුඩු අවස්ථාවට ගමන් කරන්නේ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් එක ප්‍රතිරෝධයක් සෙට් කරන්න. එයාගේ මෙතනට අපිට පුළුවන් තවත් ප්‍රතිරෝධයක් සෙට් කරන්න. ඊට පස්සේ අපිට කිව්ව අපවර්තන නොවන වර්ධනයක්. අපවර්තන නොවන වර්ධනයක් නේද? අපවර්තන නොවන වර්ධනයක් කියන්නේ අපි භූගත කරන්නේ මොන අග්‍රේද? ඍණ අග්‍රය භූගත කරගත්තා. ඉන්පුට් සිග්නල් එක අපි ලබා දෙනවා. මෙන්න මෙතනට ඉන්පුට් සිග්නල් එක. මෙතනට අපි ඉන්පුට් එක දෙනවා. මෙතනින් අපි අවුට්පුට් සිග්නල් එක බලාපොරොත්තු වෙනවා. ඒකත් හරි. එක්තරා පරීක්ෂණයකදී තාප විද්‍යුත් යුග්මයකින් ලබන 0.10 මිලිවෝල්ට්ක පරාසයක තියෙන වෝල්ටීයතාවයන්
පූර්ණ පරිමාණ උත්ක්‍රමණය වෝල්ට් එකක් වෙත වෝල්ට් මීටරයක් මගින් මැනිය යුතුව තියෙනවා. තාප විද්‍යුත් යුක්මෙන් 10 මිලිවෝල්ට්ක ප්‍රතිදාන වෝල්ට් මීටරය අතරට දෙක ඒ දක්වා ඇති අපවර්තන නොවන වර්ධක දන ආකාර වෙනීම සඳහා පරතරු සටහනක් අදින්න. මේක වෙන්නේ මෙහෙම දෙයක් නේ. මෙහෙම වෝල්ට් මීටරයක් තියනවලු ළමයි පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 10යි වෝල්ට්ලු. හැබැයි තාප විද්‍යුත් යුක්මෙන් දෙන්න බලන් 10යි මිලිවෝල්ට්ලු. ළමයි 10 වෝල්ට් කියන්නේ හරිද? මිලිවෝල්ට් නම් 1000යි මිලිවෝල්ට් නේද? ඒතර 10ක් කියන්නේ තවත් කුඩා දුරක් හින්දා ඇතන සංවේදීතාවය අඩුයි. ඒතර කරන්න හදන්නේ මෙහෙම දෙයක්. මෙන්න මෙතනට සම්බන්ධ කරන්න යන්නේ තාප විද්‍යුත් යුග්මය. හරිද? තාප විද්‍යුත් යුග්මය. ඒතකොට කරන්න යන්නේ තාප විද්‍යුත් යුග්මයෙන් 10 මිලිවෝල්ට් කුපරිමාගේ අවුට්පුට් කරද්දී ඉන්පුට් කරද්දී අවුට් එක 1 වෝල්ට් වෙන විදිහට ගන්නවා. එතකොට පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් වෙලා කියලා වලට පැහැදිලිව පේන්න ඕනේ. එහෙනම් මම මුලින්ම හොයාගන්න ළමයි වෝල්ටීයතා ලාභය කීයද කියලා. AB සමානයි වෝල්ටීයතා ලාභය AB සමානයි V out වෙන VI. 1 වෝල්ට් බෙදීම ඉන්පුට් එක 10යි මිලිවෝල්ට්. ඒ කියන්නේ ළමයි 100ක වෝල්ටීයතා ලාභයක් බලාපොරොත්තු වෙනවා. ස්වර්ණමය නීති භාවිතා කරලා උත්පන්න කරපු සමීකරණයක් වන AB සමානයි 1 ධන RF බෙදීම R අපි මේක ආදේශ කරනවා. එහෙනම් 100 සමාන 1 ධන. තමයි RF කියන්නේ මෙයා. මෙයා තමයි RF කියන්නේ. මෙයා තමයි R කියන්නේ. ඒ කියන්නේ R1 බෙදීම R2 ළමයි. හරි. R1 බෙදීම R2. අපිට මේ දැන් නම් මේක මෙතනින් තියාගන්න. ඊට පස්සේ අපිට වෙනවා තාප විද්‍යුත් යුග්මය මේකට සම්බන්ධ කරන්න නේද ඕනි. ඒතර මේ V ඉන්පුට් එකට අල්ල බලන්න තාප විද්‍යුත් යුග්මය සම්බන්ධ කරන්න. අවුට්පුට් එකට නැත් වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒක වල ඇඳලා පෙන්නන්න. හරි. ඊට පස්සේ එක දානවා R1 වෙදීම R. ඊට පස්සේ ගන්න තියෙනවා මෙන්න මෙහෙම කරනවලු. හරිද? එක කුඩා ප්‍රතිරෝධයගේ කිලෝම් එකක් නම් අපිට අනිත් ප්‍රතිරෝධයගේ කීයද කියලා අහනවා. ළමයි කුඩා ප්‍රතිරෝධය වෙන්න ඕනි කවුද? මෙයා නේද? මෙයා කුඩා මොකද මේ අනුපාතය අනිවාර්යයෙන්ම දැන් මේ දෙන්නගේ විතරක් අනුපාතය 99ක් වෙන්න ඕනි. ඒ කියන්නේ R1 බෙදීම 1 කිලෝ ඕම් නේද 99ක් වෙන්නේ. R1 සමානයි නේද ළමයි 99ක් කිලෝ ඕම් වලට. ඊට පස්සේ කියන්නේ මොකද්ද බලන්න. අපට R3 කියලා තවත් ප්‍රතිරෝධයකුයි දෙමන් යතුරුකුයි දීලා තියෙනවලු. වෝල්ට් මීටරේ 0.10 මිලිවෝල්ට් ඉඳලා 100 මිලිවෝල්ට් දක්වා වැඩි කරන්න ඕනි. එහෙනම් 9 වෝල්ටීයතා ලාභය හොයාගන්න AB සමානයි ගන්න දෙයක්වත් නැහැ. ඉස්සෙල්ලා එක වගේ 10 එකයි නේ. හයි. AB සමානයි V out කරන්න 1යි. ඉන්පුට් එක 100යි. ඒ කියන්නේ 10යි වෝල්ට් නේ. එහෙනම් 10යි වෝල්ට් සමානයි නැත්නම් AB සමානයි 1 ධන R1 බෙදීම R2ට අනුව AB ගගේ 10යි 1 ධන R1 වෙනස් කරනවා R2 ගගේ 1 කිලෝ ඕම් නම් 9 සමානයි R1 බෙදීම 1 කිලෝ ඕම් නම් R1 අපිට 9යි කිලෝ ඕම් කගයක් දාන්න වෙනවා. එහෙනම් කොහොමද ඒක සෙට් කරන්නේ? ළමයි මෙහෙම කරා නම් හරි නේද? මේ තියෙන්නේ අපේ චීස් කෑල්ල. මේ තියෙන සංවර්ධ බඩු අවස්ථාවේදී අපිට මෙතනට දාන ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නේද? එකක් තියෙනවා 99 කිලෝ ඕම් වල අනෙක තියෙනවා 9ක් කිලෝ ඕම් වල. අපිට අවශ්‍යතාවය පරිදි මේව තෝරන්න මෙතනම දෙමන් ස්විච් එකක් තියෙනවා මේ විදිහට සෙට් කරලා මෙන්න මෙහෙම. හරි. මෙන්න දෙමන් ස්විච් එක. හරිද? එයාව සෙට් කරලා එයාව මෙතනට දාලා මෙතනට අර 1 කිලෝ ඕම් ප්‍රතිරෝධය තියෙනවා. හරිද? භූගත කරන්න මම මේ අග්‍ර මොකද අපවර්තන වර්ධනයක්. ඉන්පුට් එක අපි දෙනවා මේ අග්‍ර දෙක අතරට. අවුට්පුට් එක මේ අග්‍ර දෙකෙන් ගන්නවා. එහෙනම් ඔහොම සෙට් වුණොත් ළමයි ඔයාලට පේනවා වැඩේ කොට දා ගන්න පුළුවන්. සවන්න ඔය විදිහට තමයි 2006 level essay එක සෙට් වෙන්නේ. සම්පූර්ණ essay එකම අපි නිවැරදිව සාකච්ඡා කරා. ඔන්න 2006 level essay එක ඔය විදිහට complete.